සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ම්ම් ඉතින් මේ මගේ 3 වෙනි වීඩියෝ එක. කලින් වීඩියෝ එකේදී අපි කතා කරා කොහොමද අපේ වෙබ් පේජ් එකේ sign up part එක process කරගන්නේ කියලා. ඉතින් ඒ වගේම මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද අපේ වෙබ් පේජ් එකේ sign in part එක process කරගන්නේ කියලා. ඉතින් මම යනවා මගේ වෙබ්සයිට් එකට. මෙන්න මේ දැන් අපිට සයින් ඉන් වෙන්න පුළුවන් ක්‍රම දෙකක් මෙතනදී තියෙනවා. ඉස්සෙල්ලාම අපිට පුළුවන් අලුතෙන් account එකක් create කරලා sign up වෙලා ඒ හරහා sign in වෙන්න. අපිට account එකක් තියෙනවා නම් අපිට පුළුවන් කෙලින්ම login වෙන්න. ඉතින් මම මුලින්ම මෙතන create an account කියලා account එකක් create කරනවා. මම first name එක විදියට දෙනවා ගංගුලි. last name එකට මම දෙනවා උමායා කියලා. ඊට පස්සේ email එක ganguli@gmail.com පාස්වර්ඩ් එකට මම දෙනවා ගංගුලි 123 කියලා. ඊට පස්සේ මොබයිල් එක ජෙන්ඩර් එක මම ෆීමේල් කියලා සිලෙක්ට් කරලා sign up බටන් එක ප්‍රෙස් කරනවා. එතකොට registration success please login කියලා මෙන්න මේ විදියට alert එකක් බලා ගන්න පුළුවන්. මේක ඕකේ කරපු ගමන්ම අපිව sign in part එකට log වෙනවා. මෙතනදී මම email එක දෙනවා ganguli@gmail.com. ඊට පස්සේ පාස්වර්ඩ් එක ගංගුලි 123 කියලා මම ඒක දීලා sign in වෙනවා. එතකොට login success කියලා මැසේජ් එකක් එනවා. ඒක ඕකේ කරාම අපිව home page එකට මෙන්න මේ විදිහට log වෙනවා. ඉතින් home page එක ගැන අපි ඊළඟ වීඩියෝ සීරීස් වලදී කතා කරන හින්දා මම ආයෙත් මෙතනින් back වෙලා මෙන්න මේ already have an account login කියන එකෙන් sign in වෙන්න තමයි යන්නේ. මෙතනදී මම දෙනවා මගේ email address එක. ඒ වගේම මම වැරදි password එකක් දීලා බලනවා. ඒ දීලා remember me option එකට tick එක දාලා මම sign in වෙනවා. එතකොට මෙන්න අපිට බලා ගන්න පුළුවන් invalid email or password කියලා. ඉතින් මෙතනදී මට පුළුවන් අලුතෙන් password එකක් හදාගන්න. ඒකට මම මෙන්න මේ forget password කියන option එක click කරලා එතකොට මෙන්න මේ විදියට අපිට බලා ගන්න පුළුවන් අලුතෙන් මෙන්න මේ වගේ message box එකක් එනවා. එතන අපිට new password එක type කරන්න පුළුවන්. අපි password එක type කළා මෙන්න මේ විදියට show වෙන්නත් ආයෙ ඒක click කරාම hide වෙන්නත් අපිට ඒක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම ආයෙ ඒක type කරනවා. ඊට පස්සේ verification code එක ඉල්ලනවා. මම අපේ Gmail account එකට ගිහිල්ලා මෙහෙම රීලෝඩ් කළා මෙන්න මේ තියෙන්නේ අපේ කෝඩ් එක මම මේක මේ විදිහට කොපි කරලා අරගෙන මෙතනදී පේස්ට් කරනවා. පේස්ට් කළා මේක රීසෙට් දුන්න ගමන් මෙන්න මේ විදිහට password reset successful කියලා අපිට මැසේජ් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මම මේක ඕකේ කරාට පස්සේ නැවතත් මෙන්න මේ විදිහට create an account කියන එකට තමයි ආවේ. මම ආයෙත් මෙන්න මේ විදිහට මගේ email address එක ඊට පස්සේ අපි create කරගත්ත password එක මම දෙනවා. ඊට පස්සේ මම මෙන්න මේ remember me tick එක දාලා
මෙන්න මේ විදියට sign in වෙනවා. එතකොට මෙන්න මෙහෙම login success කියලා message එකක් බලා ගන්න පුළුවන්. කලින් අපේ password එක අපිට අමතක වෙච්ච හින්දා අපි forget password දීලා අලුතෙන් password එකක් create කරගත්තා. ඊට පස්සේ අපි ආයෙත් sign up page එකට යනවා. එතනදී අපි කරේ අපිට account එක තියෙන හින්දා අපි අලුතෙන් හදාගත්ත password එකයි අපේ email එකයි දාලා ආයෙත් log වුණා. ඉතින් මම මේක ඕකේ කරාම අපි මෙන්න මේ විදිහට home page එකට log වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම process එක හදලා තියෙන්නේ. අපි බලමු මම කොහොමද code කරේ කියලා. මේ තියෙන්නේ මගේ code එක. මුලින්ම PHP ෆයිල් එක index.php ෆයිල් එක අරන් මම කතා කරන්නම් ඒ ගැන. sign up part එක මම කලින් වීඩියෝ එකේ explain කරානේ. ඒ හින්දා මම අද sign in part එක තමයි බලන්නේ. මෙතනදී මම මෙන්න මේ විදියට cookies add කරගෙන තියෙනවා. cookies එකෙන් මොකක්ද වෙන්නේ කියන එක මම ඉස්සරහට කතා කරන්නම්. ඒ වගේම මම මෙතන email and password ඒ දෙකට user දෙන input එක ගන්න මෙන්න මේ විදිහට input tags දෙකක් දාලා ඊට පස්සේ ID එකක් දීලා තියෙනවා email එකට email 2 කියලා. ඒ වගේම password එකට password 2 කියලා. ඊට පස්සේ ඒකේ value එක මෙන්න මේ විදිහට PHP echo $sign email කියන එක විදිහටත් මේකෙදි $sign password විදිහටත් මම එක දාගෙන තියෙනවා. ඊට පස්සේ remember me option එක සහ forget password option එක ඒ වගේම sign in part එක. දැන් අපි sign in button එක click කරාම අපිව log වුණා home page එකට. එතකොට එතන වෙන process එක HTML එක ඇතුලේ එහෙම නැත්නම් මේ index.php ෆයිල් එක ඇතුලේ අපි code කරලා නැහැ. එතකොට ඒක මෙන්න මේ script.js ෆයිල් එකේදී sign in කියන ෆන්ක්ෂන් එක යටතේ සහ sign in process.php කියන ෆයිල් එකේදී තමයි අපි මේ process එක හදාගෙන තියෙන්නේ. එතකොට මෙන්න මෙතන on click sign in brackets මෙන්න මේකෙන් තමයි බටන් එක ක්ලික් කරපු ගමන් sign in function එක call වෙලා අදාළ code එක process වෙන්න කියලා අපි command එක දීලා තියෙන්නේ. මෙන්න මේ on click කියන එකේ. එතකොට අපි බටන් එක press කරාම code එක වැඩ කරන්න ගන්නවා. ඊට පස්සේ අපි බලමු මෙතන මේ new to eShop register කියන එකක් තියෙනවා. අපිට account එකක් නැත්නම් අපිට පුළුවන් අපි අලුත් කෙනෙක් කියලා register වෙන්න. එතකොට create new account කියන window එකෙන් අපිට අපේ details ටික දීලා අලුතෙන් account එකක් හදාගෙන log වෙන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ ඒකට අදාළ part එක. අපි බලමු දැන් මගේ JavaScript ෆයිල් එක. JavaScript ෆයිල් එකේදී මම ඉස්සෙල්ලම sign in කියන function එක අරගෙන ඒකට variables assign කරන් තියෙනවා. email to password to ඊට පස්සේ remember. මෙතනදී මම email to සහ password to විදියට ID එක අරගෙන තියෙන්නේ. මොකද අපි sign up වෙද්දී එතකොට තමයි අපි ඉස්සෙල්ලම account එක create කරන්නේ. එතකොට අපි variable වලින් අල්ලගත්තා JavaScript වලදී අපි ID use කරලා email සහ password විදිහට තමයි ගත්තේ. එතකොට එතනදී එකපාරක් අපි value එක අල්ලගත්ත හින්දා sign in කොටසදී අපි දෙවෙනි පාරටනේ value එක අල්ලගන්නේ. ඒ හින්දා තමයි අපි email to සහ password to විදිහට දීලා තියෙන්නේ. එතනදී මම document.getElementID කියන එකෙන් value එක මෙන්න මේ විදිහට අරන් තියෙනවා. ඊට පස්සේ
variable එකක් f කියලා හදාගෙන ඒක assign කරලා තියෙනවා new form data වලට. ඊට පස්සේ f.append මෙන්න මේ විදිහට append කරලා තියෙනවා. මේ තියෙන්නේ ajax part එක. මං JavaScript file එකට මෙන්න මේ විදිහට ajax ටික add කරගෙන තියෙනවා. අපේ response එක success වෙනවා නම් alert එකක් එනවා login success කියලා. ඒ alert එක අපි okay කරාට පස්සේ අපේ window එක location එක change වෙනවා home page එකට. එතකොට මේ home.php කියන්නේ අපි log වෙච්ච home page එක ඒකේ design එක. ඊට පස්සේ එහෙම නැත්තම් else එකෙන් document.getElement by id ඊට පස්සේ message one in HTML sign response මෙන්න මේ විදිහට තියෙනවා. එතකොට JavaScript file එකේදී මෙන්න මේ විදිහට තමයි මම function එක call කරන් ඒ code එක add කරගෙන තියෙන්නේ. අපේ process එකට අදාළව තව තියෙනවා sign in process.php කියලා file එකක්. එතකොට මෙතනදී request එකක් යවලා open කරගන්නවා sign in process.php file එක. ඊට පස්සේ අපි බලමු මේ තියෙන මගේ sign in process.php file එක. මුලින්ම මම session එකක් start කරලා ඊට පස්සේ මෙන්න මේ විදිහට connection.php file එක include කරගෙන තියෙනවා. කලින් වීඩියෝ එකේදී අපි කතා කරා මෙන්න මේ connection.php file එක ගැන. මේකේ තමයි අපි database එක connect කරගන්නේ. ඊට පස්සේ if එකක් දාලා මම email එක emptyද බලනවා. email එක empty නම් please enter your email කියලා display වෙන විදිහට. ඊට පස්සේ email එක empty නැත්නම් password එක බලනවා. password එක empty නම් please enter your password කියලා අපිට display වෙනවා. password එක empty නැත්නම් මෙන්න මේ විදිහට user ගේ email එකයි password එකයි select කරලා ගන්නවා database එකෙන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට ආයෙ නැවතත් session එක අපිට බලා ගන්න පුළුවන්. අපි මෙතනදී බලමු password එක මං අයින් කරලා sign in වෙනවා. එතකොට මෙන්න මේ විදිහට please enter your password කියලා අපිට බලා ගන්න පුළුවන්. අපි email එක අයින් කරලා sign in වුණොත් please enter your email කියලා අපිට බලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ session එක ගත්තම session එකේ අපි session එක මුලින්ම start කරා. ඊට පස්සේ මෙතනදී අපි log වෙච්ච user ගේ details ටික save කරගන්න මෙන්න මේ විදිහට session එක use කරලා තියෙනවා. ඊට පස්සේ remember me එක check කරන්න මෙන්න මේ විදිහට if එකක් සහ post method එකක්. ඊට පස්සේ set cookie එක set කරන්න මෙන්න මේ විදිහට set cookie කියන එක use කරලා තියෙනවා. ඊට පස්සේ cookie එක remove කරද්දී මෙන්න මේ විදිහට මම process එක code කරලා තියෙනවා. ඊට පස්සේ මේ ඔක්කොම ටික success වුණාම alert එකක් එනවා success කියලා. එහෙම නැත්නම් your account is deactivated contact admin කියලා බලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ session එකේදී බලන්නේ අපේ මේ user එයා active කෙනෙක්ද active නැති කෙනෙක්ද කියන එක. user active කෙනෙක් නෙමෙයි නම් එයාට account එකට log වෙන්න බෑ. user active කෙනෙක් නම් විතරයි එයාට පුළුවන් account එකට log වෙන්න. ඊට පස්සේ අන්තිමට මෙන්න මේ විදිහට invalid email or password කියලා වටිනවා. අපි ඒක බැලුවනේ. හරි. දැන් අපි බලමු මෙන්න මේ session එක ස්ටේටස් එක කොහොමද වෙන්නේ කියලා. මම මේ HED එකේ අපි බලමු මෙන්න මෙයා ඇක්ටිව් කෙනෙක් නෙමෙයි. අමෝද් කියන කෙනා ඇක්ටිව් කෙනෙක් නෙමෙයි.
අපි එයාගේ ඊමේල් එක මෙතනට ඇඩ් කරලා බලමු. එයාගේ ඊමේල් එක මෙහෙම ඇඩ් කරලා sign in දුන්නට පස්සේ මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. Your account is deactivated. Contact admin කියලා. ඒ කියන්නේ දැන් මෙයාගේ account එක activated නෑ. මොකද මෙයා active member කෙනෙක් නෙමෙයි. active user කෙනෙක් නෙමෙයි. එතකොට මෙන්න මෙතනදී අපි මෙන්න මේ status ID එකෙන් බැලුවේ user activeද නැද්ද කියන එක. status ID එක කියන්නේ user active එක නෙමෙයි නම් එයා active කෙනෙක් නෙමෙයි. ඊට පස්සේ තව අපිට බලා ගන්න පුළුවන් cookie එක. අපි දැන් මෙන්න මේ cookie එක දැන් මෙතන cookies මොනවත් නැහැ. අපි cookie එක clear කරලා තියෙන්නේ. මෙතනදී මම account එකකට log වෙනවා. මෙතනදී මම remember me එකට ටික් එක දාලා sign in වෙනවා. මෙතන invalid කියලා වැටෙනවා. හරි මගේ password එකේ වැරද්දක් තියෙන්නේ. මං ආයේ මෙන්න මේ විදිහට sign in වෙනවා. එතකොට login success කියලා වැටෙනවා. ඊට පස්සේ මාව home page එකට යනවා. ඊට පස්සේ අපි මෙන්න මේ cookie එකට ගිහිල්ලා බැලුවොත් මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. email password මෙන්න මෙහෙම තියෙනවා. දැන් අපි මෙහෙම back වෙලා මේක reload කරොත් reload කරලා already have an account කියන එකට ගියොත් මෙන්න මේ විදිහට අපි අන්තිමට log වෙද්දී අපි use කරපු email and password එක අපිට බලා ගන්න පුළුවන්. එතකොට අපි මේ වීඩියෝ එකෙන් කතා කරේ අපේ sign in process එක ගැන. ඉතින් අපේ තුන්වෙනි වීඩියෝ එකත් මේ විදිහට අවසන් වෙනවා. මාත් එක්ක එකතු වෙලා හිටිය ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. අපි ඊළඟ වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.